ආයුබෝවන් ඔබට සුබ දවසක්. ඔබට මෙම කෙටි මන්ත්‍රය දැන ගැනීමට පෙර මෙන්න මේ විශේෂ කරුණු පිළිබඳව දැනගෙන සිටීම අනිවාර්යයි. ඕනෑම මන්ත්‍රයක් ශ්ලෝකයක් උච්චාරණය කළ සැනින් එහි ප්‍රතිඵල සම්පූර්ණයෙන්ම ලබා ගැනීමට නොහැකි. ඒ මන්ත්‍රවලට අදාළ පේවීම් ක්‍රම මේ සඳහා බලපානවා. එලෙසටම අපි ධනලක්ෂ්මි මෑණියන් පිළිබඳව දැනගෙන සිටීම වැදගත්. මොකද එතුළින් අපේ හදවත් තුළ එතුමිය කෙරෙහි ශ්‍රද්ධාව ගෞරවය ඇති වෙනවා. එය මෙම මන්ත්‍රයෙන් ප්‍රතිඵල උපරිම ලබා ගැනීමට සුදුසුම වන කරුණක්. විෂ්ණු දෙවියන්ගේ පතිනිය වන මහා ලක්ෂ්මි මෑණියන්ගේ එක් ස්වරූපයක් වන ධනලක්ෂ්මී ස්වරූපය ඊටාම බලගතු මෙන්ම වාසනා ගුණයේ සපිරි දෙවඟනක්. මෙම මන්ත්‍රය ඔබට හැකි සෑම විටම නිතර භාවිතා කළ හැකි. පෞද්ගලිකව මට මෙම මන්ත්‍රය තුළින් සත්‍ය වශයෙන්ම ප්‍රතිඵල ලැබී තිබෙනවා. එම නිසායි මා ඔබ සමග මේ බෙදාගන්නේ. ඔබ විවාහක පිරිමි පුද්ගලයෙක් නම් තම බිරිඳ සමග අඬ දබර කරනවා නම් රණ්ඩු වෙනවා නම් මේ මන්ත්‍රය උච්චාරණය කරන්න එපා. ඔබ එලෙස කරන කෙනෙක් නම් වහා එය නවත්වා මේ මන්ත්‍රය උච්චාරණය කිරීමට වග බලා ගත යුතුයි. ස්ත්‍රිය තුළ ලක්ෂ්මී දෙවඟන වැඩ සිටිනවා. ඔබ බිරිඳ නිවසට රැගෙන ආවේ ලක්ෂ්මී දේවිය නිවසට රැගෙන එන ලෙසටයි. මුලින්ම ඔබ ඔබේ සිතින් ලක්ෂ්මී දෙවඟනගේ රූපයක් මවා ගන්න. ඉන්පසු ඔබේ දුක එතුමියට කියන්න. ඉන්පසු මේ මන්ත්‍රය සත්වාරයක් සත්ගායනා කරන්න. ඔබට එය ඔබේ සිතින්ම කළ හැක. පිටතට ඇසෙන්නේ නැති විදිහට ඔබට එය උච්චාරණය කළ හැකිය. ඔබට පුළුවන් මේ මන්ත්‍රය කොලයක සටහන් කරගෙන කටපාඩමින් කියවන්න. ඊටාම ශ්‍රද්ධාවෙන් හා භක්තියෙන් මෙම මන්ත්‍රය සත්ගායනා කළ යුතුයි. සත්ගායනා කරන විට ලක්ෂ්මී දේවියගේ රූපයක් හිතෙහි මවා ගන්න. ඕම් ශ්‍රී මහා ලක්ෂ්මියේ නමః. ඕම් හ්‍රීම් ශ්‍රීම් ලක්ෂ්මී භ්‍යෝ නමః. මුදල් අගහිකකම් ඇති වෙලාවටත් ඔබේ සියලු සුබ කටයුතු වලට පෙරත් මේ සත්ගායනා කිරීමෙන් ඔබට සිත සලසාගත හැකියි. අනිවාර්යෙන් මේ මන්ත්‍රයට පෙර මා කියා දුන් කරුණු පිළිපැදිය යුතුමයි. මහා ලක්ෂ්මි මෑණියගේ එක් ස්වරූපයක් වන මේ ධනලක්ෂ්මි මෑණියන් ඔබට සිත සලසනවා සිකුරුයි. දැඩි විශ්වාසයකින් සහ භක්තියෙන් ගායනා කරන්න. එමෙන්ම විෂ්ණු දෙවියන්ටද ඔබට හැකි විට වන්දනාමාන කරන්න. මන්ද විෂ්ණු දෙවියන් ලක්ෂ්මි මෑණියගේ සැමියායි. එමගින් ඔබට විෂ්ණු දෙවියන්ගේද පිහිට ආරක්ෂාව ලබාගත හැකි. එමෙන්ම ලක්ෂ්මි මෑණියට සහ විෂ්ණු දෙවියන්ට නිතර පින් අනුමෝදන් කරන්න.